ඈත අතීතයේ සුන්දර ගම්මානයක් තිබුණා. මේ ගම්මානයට ඉහළින් නිල් පැහැති මීදුමෙන් වැසුණු මහා කඳුපන්තියකුත් තිබුණා. ඉතින් මේ කඳුපන්තිය මැද කාටවත් හොයාගන්න බැරි වෙන්න මායා දිය උල්පතක් තියෙනවයි කියලා මේ ගම්මු විශ්වාස කළා. කොච්චර වටින මායාදිය තිබුණත් මේ වනාන්තරයට යන්න කිසිම මිනිසෙක් කැමති නැහැ. මොකද කියනවා නම් මේ වනාන්තරය මායාවලින් වගේම රකුසන්ගෙන් පිරලා තිබ්බා. මේ ගමේ පුංචි මැටි ගෙදරක ආච්චි අම්මත් එක්ක සෙනුරි කියලා ගෑනු ළමෙක් ජීවත් වුණා. ඉතින් මේ ගෑනු ළමයාගේ දෙමාපියන් එයා කුඩා කාලයේදීම මිය ගිහිල්ලයි තිබුණේ. ඒක නිසා මෙච්චර කාලයක් එයාව බලා කියා ගත්තේ මේ ආච්චි අම්මා. දවසක් මුළු ගමටම අද්භූත වසංගත රෝගයක් වැළඳුණා. ඒ වසංගත රෝගය සෙනුරිගේ ආච්චි අම්මටත් බෝ වුණා. ඉතින් ගමේ වෙද මහත්තයා පවා කිව්වේ මේ ලෙඩේට බේතක් නෑ. තව දින කිහිපයකින් මුළු ගමම විනාශ වේවි කියලා. හැබැයි වෙද මහත්තයා එක විසඳුමකුත් කිව්වා. ඒ තමයි මායා වතුර. ඉතින් සෙනුරි ඉක්මනින්ම කිව්වා මම යන්නම් මේ මායා වතුර ගේන්න කියලා. හැබැයි ඉතින් මෙයත් එක්ක ඒ ගමනට එකතු වෙන්න කවුරුත්ම කැමති වුණේ නැහැ. මොකද ඒ ගමන ඒ තරම්ම භයානකයි. ඉතින් සෙනුරි තනියම මේ ගමන යන්න පිටත් වුණා. ඇය කුඩා මැටි කලයකුත් අතේ තියාගෙන ඝන මීදුම් මැදින් කඳුපන්තිය දෙසට ගමන් කළා. ටිකෙන් ටික කැලය භයංකාර වුණා. විශාල ගස්වල අතු එකිනෙකට ගැටෙමින් අමුතු ශබ්දයක් නිකුත් කළා. පැය කිහිපයක් එක දිගට ගමන් කළ සෙනුරිට විශාල මංසන්දියක් හම්බුණා. ඒකේ එක් පසකින් දිලිසෙන රත්තරන් සහ වටිනා මැණික් ගල් විසිරලා තිබුණු මාවතක් තමයි තිබුණේ. ඒ මාවත අසල කතා කරන ලේනෙකුත් හිටියා. "අනේ පුංචි සෙනුරි, ඔය ඉස්සරහ තියෙන පාරෙන් යන්න. එතන තියෙන රත්තරන් ගත්තොත් ඔයාට මුළු ජීවිත කාලෙම කුමාරිකාවක් වගේ ඉන්න පුළුවන්. දියවුල්පතක් පස්සේ ගිහිල්ලා ජීවිතේ අනතුරේ දාගන්න එපා." "අනේ ලේන් පැංචෝ, මට කිසිම ධනයක් ඕනේ නැහැ. මට ඕනේ මගේ ආච්චම්මව ඉක්මනින්ම සනීප කරගන්න." එහෙම කියපු සෙනුරි රත්තරන් මාවත දෙස නොබලා අඳුරු කටුක මාවත දිගේම ඉදිරියට ඇදුණා. එය ඇගේ පළමු පරීක්ෂණය කියලා ඇය දැනගෙන හිටියේ නැහැ. ටිකෙන් ටික ඉස්සරහට යනකොට වනාන්තරය තව තවත් අඳුරු වෙන්න ගත්තා. හදිසියෙම සෙනුරිට පඳුරක් අස්සෙන් කෙඳිරිලි හඬක් ඇහුණා. සෙනුරි ටිකක් බය වුණත් මොකද මේ කෙඳිරිලි හඬ කියලා බලන්න ටිකක් ලං වෙලා බැලුවා. අනේ තටුවක් බිඳිලා ලේ ගලමින් හිටපු අලංකාර නිල් පැහැති කුරුල්ලෙන් සෙනුරිට දැක ගන්න පුළුවන් වුණා. දිය උල්පත ළඟට ඉක්මනින්ම යන්න ඕනි වුණත් සෙනුරිට මේ කුරුල්ලව මෙහෙම දාලා යන්න දුක හිතුණා. ඉතින් ඇයි ඉක්මනින්ම තමන්ගේ ගවුමෙන් රෙදිපටියක් ඉරාගෙන කුරුල්ලගේ තටුව පරිස්සමට බැන්දා. ඔන්න ඉතින් සෙනුරිට අදහ ගන්නවත් බැරි දෙයක් තමයි උනේ. ඒ කුරුල්ලා ඉක්මනින්ම පියාඹලා ගහක් උඩ ඉඳගෙන සෙනුරිට යන්න ඕනි මාර්ගය ගීතයකින් ගායනා කළා. ඒ විතරක් නෙවෙයි, වනාන්තරයේ ගස්වැල් පවා ඇයට මඟ පෙන්වීමට අතු හරස් කිරීමෙන් වැළකී හිටියා. අවසානයේ සෙනුරි කඳු මුදුනට පැමිණියා. එතන තිබුණේ ඇදහිය නොහැකි සුන්දරත්වයක්. නිල් පාට මල් වලින් පිරුණු පොකුණක් මැද රන්වන් පැහැති ආලෝකය විහිදමින් මායා උල්පත ගලාගෙන ගියා. සෙනුරිට දැන් හරිම සතුටුයි. ඉක්මනින්ම එයා මායා උල්පත දෙසට යන්න හදද්දිම මහා ගිගුරුම් හඬක් නිකුත් කරමින් අහස උසට පෙනෙන විශාල සුදු ඇතෙන් ඇය ඉදිරියේ පෙනී සිටියා. ඒ උල්පත ආරක්ෂා කරන මායා එක් රජුයි. හැබැයි ඉතින්
මේ ඇත් රජතුමා නම් සෙනුරිට කරදරයක් කළේ නැහැ. මෙයා කිව්වේ සෙනුරි කියන්නේ තණ්හාවක් නැති කරුණාවන්ත කෙනෙක් කියලා. ඉතින් ඒ වගේ කෙනෙකුට මායාදිය උල්පතෙන් මායා වතුර ගන්න අනිවාර්යයෙන්ම අවස්ථාවක් තියෙනවා කියලා ඇත් රජු කිව්වා. ඉතින් සෙනුරි බිය නොවී ඉක්මනින්ම මායා වතුර අරගත්තා. ඉතින් ඇත් රජුගේ ආශිර්වාදයත් ඇතිව මායා කුරුල්ලෙන්ගේ පිටේ සෙනුරි ගමට ගියා. හැබැයි ගමට යනකොට ආච්චි අම්මා අවසන් හුස්ම හෙලන්න නියමිතව තමයි ඉඳියේ. හැබැයි ඉක්මනින්ම ක්‍රියාත්මක වුණ සෙනුරි මායා වතුර වලින් බින්දුවක් ආච්චිට පෙව්වා. හරිම පුදුමයක් තමයි උනේ. මරණාසන්නව ඉඳපු ආච්චි අම්මා එක පාරටම hina වෙලා නැගිටලා අනේ මගේ දුවේ කියලා සෙනුරිව බදාගත්තා. ඉතින් මේ කැලයට යන්න බයව හිටපු ගම්මුත් දැනගත්තා මේ මායා වතුර ගන්න අවස්ථාව ලැබෙන්නේ කරුණාවන්ත හදවතක් තියෙන අයට විතරයි කියලා. ඒ විතරක් නෙවෙයි සෙනුරි ඉතුරුණු මායා වතුර ටික වෙද මහත්තයාට ගෙනහිල්ලා දුන්නා.